මේ බලන්න පුංචි යාළුවනේ. ඔයාලට බලන්න ඉලක්කම් ටිකක් අරගෙන ආවා. බලමු දේ ඉලක්කම් මොනවද කියලා. 1 2 3 4 5 6 7 8 9. අද අපි 9 ඉලක්කම ගැන ඉගෙන ගමු. පුංචි යාළුවනේ 9 යාළුවට අපි මල් දෙමු. මල් කීයක් දෙන්න ඕනේද 9 යාළුවට? මල් 9ක් දෙන්න ඕනි නේද? ඔන්න බලන්න ටීචර් මල් දෙනවා හරිද කියලා. 1 2 3 4 5 6 7 8 9. මල් 9ක් දුන්නා ඔන්න 9 යාළුවට. දැන් බලන්න 9 යාළුවා කොහොමද ලියන්නේ කියලා. උඩ ඉඳන් පහළට බණ්ඩියක් ගන්න ඕනේ. ඒ බණ්ඩියේ කට වහලා ඊට පස්සේ පාර දිගේම ආයේ පහළට එන්න ඕනි. දැන් පුංචි යාළුවනේ බලන්න 9 යාළුවා කොහොමද ඉන්නේ කියලා. කඩිරි වලින් නේද? කඩිරි වලින් ඉන්නකොට 9 යාළුවා යාළු කරන්නේ කොහොමද කියලා බලන්න. බණ්ඩියේ කඩිරි ටික තමයි පුතේ මුලින් යාළු කරන්න ඕනේ. ඊට පස්සේ කට වහලා පහළට එන ඉරේ කඩිරි ටික යාළු කරන්න ඕනි. අපි බලමු 9 යාළුවට ඉංග්‍රීසි වලින් දෙමළෙන් කොහොමද කියන්නේ කියලා. 9 යාළුවට ඉංග්‍රීසි වලින් කියනවා 9 කියලා. කොහොමද 9? දෙමළෙන් 9 යාළුවට කියනවා ඔන්පදු. කොහොමද පුතේ? ඔන්පදු. දැන් ටීචර්ත් එක්ක භාෂා තුනින්ම කොහොමද 9 යාළුවට නම කියන්නේ කියලා ඉගෙන ගමු. 9 9 ඔන්පදු. දැන් පුංචි යාළුවනේ අම්මට කියලා 9 යාළුවා කඩිරි වලින් ලියා ගන්න. ඊට පස්සේ ටීචර් කියලා දුන්න විදිහට 9 යාළුවාගේ කඩිරි ටික යාළු කරන්න. ඒ කඩිරි යාළු කරනකොට 9 9 ඔන්පදු කියලා නම කියන්නම් මතක තියාගන්න. තවත් පාඩමකින් ඊගාව දවසට හම්බ වෙමු. එතකන් පුතාලා දූලා ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. ස්තුතියි. නන්දි. thank you.